රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමල්ගේ සොහොයුරා අත්අඩංගුවට ගන්න කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝග සුභාෂිනී සේනානායකයි දිනමින පුවත්පත වෙනුවෙන් සටහනගෙන එන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කර මින් රජයට රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියේ හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙරේදා නියෝග කළේය. එමෙන්ම සරත් වීරවංශගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලකයා වෙත දන්වා යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වා මින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් සැකකරුවෙකු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය කියලා තමයි දිනමින පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. කොහොම වුණත් රජයේ වාහන 40ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කියලා තමයි දිනමින පුවත්පතේ ප්‍රමුඛ ඇතුල් පිටු වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.